හැමෝටම සුබ දවසක්. මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් ඉංග්‍රීසි භාෂාව ඉතා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ ක්‍රමය follow කරොත් English language එක කතා කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඉංග්‍රීසි කිසිම දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැනීමක් තිබ්බත් කමක් නැහැ. මේ ක්‍රම 250 follow කරන්න. ඇත්තටම බැලුවොත් English language එකම දුවන්නේ ඇත්තටම බැලුවොත් basic grammar patterns 250ක් උඩ. හරිද? අපි බලමු මේ 250 මොනවද කියලා. අපි බලමු පළවෙනි pattern එක. I can pattern එක. I can write මට ලියන්න පුළුවන්. මේ language එකේ මට දෙයක් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් I can අනිත් එක තමයි I am able to. I am able to write මට ලියන්න පුළුවන්. මට දුවන්න පුළුවන්. I am able to run මට යන්න පුළුවන්. I am able to go. Pattern number 3 I can't write මට ලියන්න බෑ. I can't go මට යන්න බෑ. I can't come මට එන්න බෑ. Pattern number 4 I am unable to write මට ලියන්න බෑ. මට යන්න බෑ. I am unable to go. I am unable to run මට දුවන්න බෑ. I am unable to teach මට උගන්වන්න බෑ. Pattern number 5 I will write මම ලියන්නම්. මේ language එකේ මම දෙයක් කරන්නම් කියලා කියන්නේ මේ ක්‍රමයට. I will go මම යන්නම්. I will come මම එන්නම්. I will run මම දුවන්නම්. Pattern number 6 I will not write මම ලියන්නේ නැහැ. මම දෙයක් කරන්නේ නැහැ කියලා කියන්නේ මේ ක්‍රමයට. I will not go මම යන්නේ නැහැ. I will not come මම එන්නේ නැහැ. I will not run මම දුවන්නේ නැහැ. Pattern number 7 I won't write මම ලියන්නේ නැහැ. මම දෙයක් කරන්නේ නැහැ කියලා කියන්න තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ. I won't go මම යන්නේ නැහැ. I won't come මම එන්නේ නැහැ. Pattern number 8 I will be writing මම ලියාවි. මම දෙයක් කරાવી කියලා කියන්නේ මේ pattern එකට. මම යාවි I will be going මම ඒවි I will be coming මම පාඩම් කරાવી I will be studying. Pattern number 9 I must write මම ලියන්න ඕනේ. මම ලියන්න අවශ්‍යයි. language එකේ මට දෙයක් කරන්න ඕනේ මට දෙයක් කරන්න අවශ්‍යයි කියලා කියන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒකින් එකක් තමයි මේ ක්‍රමය. අනිත් ක්‍රමය I need to write මම ලියන්න ඕනේ මම ලියන්න අවශ්‍යයි. I have to write මම ලියන්න ඕනේ මම ලියන්න අවශ්‍යයි. I have to go මම යන්න ඕනේ. I have to run මම දුවන්න ඕනේ. I have to come මම එන්න ඕනේ. Pattern number 12 I should write මම ලියන්නම ඕනේ. දෙයක් කරන්නම ඕනේ කියලා කියනවනම් මේ සිස්ටම් එකෙන් තමයි කියන්න ඕනේ. මම යන්නම ඕනේ. I should go මම එන්නම ඕනේ. I should come මම පාඩම් කරන්නම ඕනේ. I should study. Pattern number 13 I ought to write මම කොහොම හරි ලියන්නම ඕන. දෙයක් කොහොම හරි කරන්නම ඕනේ කියලා කියන්නේ මේ pattern එකට. මේ රටාවට. I ought to write මම කොහොම හරි ලියන්නම ඕනේ. I ought to go මම කොහොම හරි යන්නම ඕනේ. I ought to come මම කොහොම හරි එන්නම ඕනේ. Pattern number 14 I could write දෙයක් මට කරන්න පුළුවන් වුණා කියලා කියන්නේ මෙන්න මේ සිස්ටම් එකට. I could write මට පුළුවන් වුණා ලියන්න. I could go මට පුළුවන් වුණා යන්න. I could come මට පුළුවන් වුණා එන්න. I could study මට පුළුවන් වුණා පාඩම් කරන්න. Pattern number 15 15 රටාව I was able to write මට පුළුවන් වුණා ලියන්න. දෙයක් පුළුවන් වුණා කරන්න කියලා කියන්න තියෙන ඊළඟ ක්‍රමය තමයි I was able to. I was able to go මට යන්න පුළුවන් වුණා. I was able to come මට එන්න පුළුවන් වුණා. I was able to study මට පාඩම් කරන්න පුළුවන් වුණා. මම මෙතන ක්‍රියාපද කීපයක් ඕගලන්ට දීලා තිනවා. මේ ක්‍රියාපද කීපය අර grammar patterns 15ට ආදේශ කරමින් ඕගලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට write කියන්නේ ලියනවා. I can write මට පුළුවන් ලියන්න. I can do මට පුළුවන් කරන්න. I can begin මට පුළුවන් පටන් ගන්න. I can go මට පුළුවන් යන්න. I can jump මට පුළුවන් පනින්න.
I can work මට පුළුවන් වැඩ කරන්න. I can say මට පුළුවන් කියන්න. අන්න ඒ විදිහට ඒ grammar patterns ටික ඉංග්‍රීසි වාක්‍ය කියනවා හයියෙන් සිංහල වාක්‍ය හයියෙන් කියනවා. අන්න ඒ විදිහට Taman තනියෙන් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. දවසට විනාඩි 15ක් විතර මේ විදිහට ඉංග්‍රීසි වාක්‍ය කියනවා සිංහල වාක්‍ය කියනවා. Tamanට ඇහෙන්නම කියන්න. කොහොම දවස ගානේ ප්‍රැක්ටිස් කරනකොට ඕගොල්ලන්ට මේ වාක්‍ය ටික මේ පැටර්න්ස් ටික ඇඟට යනවා. ඇඟට ගියාට පස්සේ පුළුවන් ඔයාලට තව එක්කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගන්න. තව එක්කෙනෙක් කතා කරද්දී මේ අනිවාර්යෙන් මේ පැටර්න්ස් ටික අවශ්‍යයි. මේ පැටර්න්ස් නැතුව ඔයාලට හරියට අදහස ප්‍රකාශ කරන්න බෑ ඉංග්‍රීසියෙන්. ඒ නිසා මේ ටික හරියට ප්‍රැක්ටිස් කරන්න. තව ඔයාලට ඕනනම් වචන මේ ක්‍රියාපද වලට අමතරව ක්‍රියාපද හොයන්න පුළුවන්. හොයලා පොතක ලියා ගන්න. vocabulary එක හදා ගන්න. එතකොට මේ වචන ටිකයි අර grammar patterns ටිකයි එකතු කරාම තමයි ඉංග්‍රීසි භාෂාව හැදෙන්නේ. මම කියන්නේ ඔය වගේ patterns grammar patterns 250ක් තියෙනවා. ඔය 250 පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න. පාඩම් කරන්න නෙමෙයි මේ ටික කියවන්න මේක භාෂාවක් නේ. එතකොට මේක ඕගොල්ලන්ගේ ඇඟට යනවා. ඊට පස්සේ පුළුවන් ඔයාට ඔටෝමැටිකලි කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මතක ඇතුව මේ channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝස් ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඊතුරු grammar patterns ටිකත් බලා ගන්න පුළුවන්. good luck.